මෙන්න මෙතන ඉස්සරලාම මෙන්න මේ බඳුනේ තියෙන්නේ වෝමි වොස් එක. මේ දෙකේම තියෙන්නේ ෆෘට්ටොනික් එක. මෙතන තියෙන්නේ හිතකාමී සුද්‍රජීවීන් වර්ධනය කරගන්න දියර පොහොර එකක්. මේ දියරේ අපි වගාවට ස්ප්‍රේ කරාට පස්සේ යටිපුස් පිටිපුස් අපේ වගාවට එන්නේ නැහැ. බඳුනක් මේක වෝමි වොස් එක ගන්න වෙනම ගෙවතු වගාවකට වෝමි වොස් එක ගන්න අපි සකස් කරගත්තු බඳුනක්. ඒකේ අපේ වෝම්ස්ලා ඉන්නවා. ගෙදරින් ඉවත් වෙන සියලුම ද්‍රව්‍ය එකතු කරලා අපි කොම්පොස් බින් එකක් විදිහට මේ බඳුන ආයුබෝවන් ඔබ සියලු දෙනාටම. ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ඇග්‍රිකල්චර් නිහාරාණසිංහ YouTube channel එකට. මම අද පෙන්වන්න යන්නේ කාබනිකව වගා කරන මගේ කාබනික ගෙවතු වගාවට මම භාවිතා කරන වර්ග මොනවද කියන එක සම්බන්ධව. මෙන්න මේ වර්ග ටික භාවිතා කරලා අපිට වගාව කරන්න පුළුවන් නම් අපේ වගාව අපිට සාර්ථක කරගන්න පුළුවන්. හරි. මෙන්න මෙතන ඉස්සරලාම මෙන්න මේ බඳුනේ තියෙන්නේ වෝමි වොස් එක. මගේ දැන් ගෙවතු වගාවට මම ගෙවත්තේ පොඩි ඒකකයක් නිර්මාණය කරගෙන තියෙනවා ගැඩවිල් පණුවන් නැති කරන්න. ඔබ කවුරුත් දන්නවා මේ ගැඩවිල් පණුවන් ඇති කරද්දි ඒ මගින් අපිට හම්බ වෙනවා වෝමි වොස් එක. අන්න ඒක මම මේකේ මේ විදිහට එකතු කරගන්න. එතකොට දැන් මේ සම්බන්ධවත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා වෙනම. මේ වීඩියෝ එකේ link එකත් මම පළවෙනි කමෙන්ට් එකේ විදිහට දාන්න. දැන් මෙන්න මේ දෙකේම තියෙන්නේ ෆෘට්ටොනික් එක. එහෙම නැත්නම් අපි කියනවා K වැඩි දියර පොහොර. එහෙම නැත්නම් පොටෑසියම් වැඩිපුර තියෙන දියර පොහොර තමයි මෙන්න මේ බැරල් දෙකේම තියෙන්නේ. දැන් මේ දෙකේ මම කඩවල් වලින් පොළවල් වලින් ඉවත් වෙන පළතුරු වර්ග ගෙනල්ලා කෙසෙල්, ගස් ලැබු, එතකොට කොමොඩු, වට්ටක්කා පළතුරු වලට අමතරව වට්ටක්කත් අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේ වර්ග යොදාගෙන මේ ෆෘට්ටොනික් එක හදනවා. ඉතින් මේකත් ටිකක් දිග කතන්දරයක්. මේකේ link එකත් මම කමෙන්ට් එකට දාන්න. හරි. ඊළඟට දැන් මෙතෙන්ට එද්දි මෙන්න මේ බඳුන් දෙකේ ගත්තාම සම්පූර්ණ හිතකාමී සුද්‍රජීවීන් වර්ධනය කරගන්න බැරල් දෙකක් තමයි මේ තියෙන්නේ. දැන් මෙන්න මේ බැරල් එකේ මේ තියෙන බැරල් එකේ තියෙන්නේ කොම්පොස් ටී එක. මම මේ සම්බන්ධව වීඩියෝ කීපයක් එකතු කරලා තියෙනවා. ඒකේ වීඩියෝ එකකුත් මම පළවෙනි කමෙන්ට් එකට එකතු කරන්නම්. ටී එක හදාගන්න ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විදිහට හදාගත්තු කොම්පොස් ටී එක තමයි මේ තියෙන්නේ. හරි. මෙතන තියෙන්නේ හිතකාමී සුද්‍රජීවීන් වර්ධනය කරගන්න දියර පොහොර එකක්. විශේෂයෙන්ම හඳුනාගත්තු සුද්‍රජීවීන් වර්ග විශේෂයෙන්ම මට පේරාදෙණිය කැම්පස් එකේ වැඩ කරන කතිකාචාර්යතුමියක් පිටිපුස් යටිපුස් වලට විරුද්ධව වැඩ කරන සුද්‍රජීවීන් වර්ගයක් හඳුනාගත්තා කියලා මට ඒකෙන් සාම්පල් එකක් ලබා දීලා දිනවා මීට වසර ගණනාවකට පෙර. ඒක මට මතක විදිහට සැප්‍රොමයිසියා තමයි ඒ සුද්‍රජීවීන් වර්ගයේ මේ දියරේ අපි වගාවට ස්ප්‍රේ කරාට පස්සේ යටිපුස් පිටිපුස් අපේ වගාවට එන්නේ නැහැ. ඒ කියන්නේ මේ සුද්‍රජීවීන් වර්ගයේ සාමාන්‍යයෙන් යටිපුස් පිටිපුස් කියන සුද්‍රජීවීන් වර්ගය දෙක ආහාරයට ගන්නවා කියලා තමයි මම දැනුවත් උනේ. ෆීල්ඩ් එකට යූස් කරලා තමයි මේක හොඳයිද නැද්ද කියන එක පරීක්ෂා කරන්නේ. ඒ කියන්නේ මේක ශේස්ත්‍රයට දැම්මට පස්සේ ශේස්ත්‍රයේ යටිපුස් පිටිපුස් එන්නේ නැත්තම් පාමුල කුණු වීම, දියමලං කෑම, ඊට අමතරව ඇන්ත්‍රොනොස් මෙන්න මේ වගේ රෝගات එන්නේ නැත්තම් මම දන්නවා මේක වැඩ කරනවා. ඒ වගේම මේ හිතකාමී සුද්‍රජීවීන් වර්ධනය කරගන්න මේ දියර එකටත් පැය 24වම අඛණ්ඩව අපි සාමාන්‍ය මාළු ටැංකිය වලට ඔක්සිජන් දෙන ෆිල්ටර් දෙක සම්බන්ධ කරලා ඒ දෙකෙන් මේ දෙකට අපි නිතරම ඔක්සිජන් ලබා දෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ සුද්‍රජීවීන්ගේ වර්ධනයට අනිවාර්යයෙන්ම ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ආහාර අවශ්‍ය වෙනවා. දැන් ආහාර විදියට අපි රතු සීනි එහෙම නැත්නම් මොලෑසස් ඒ වගේ වර්ගත් මේකට එකතු කරනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් මම හදාගන්න ෆෘට්ටොනික් එකෙනුත් මම මේකට එකතු කරනවා. දැන් ඒ විදිහට මේක අඛණ්ඩව ඔක්සිජන් දීලා ඉවරලා සුද්‍රජීවීන් වර්ධනය කරගෙන. දැන් ඔබට පේනවා ඇති මේක මේ සුදු පාටට මේ උඩ මිදිලා තියෙන්නේ. අන්න ඒ විදිහට වර්ධනය කරගත්තු සුද්‍රජීවීන් තමයි මේ අපිට සාමාන්‍යයෙන් PVHෙන් බලා ගන්න පුළුවන්. එතකොට මේ වර්ග භාවිත කරන්න. ඊට අමතරව දැන් මෙතන තියෙන්නේ කොම්පොස් බඳුනක්. මේක වෝමි වොස් එක ගන්න වෙනම ගෙවතු වගාවකට වෝමි වොස් එක ගන්න අපි සකස් කරගත්තු බඳුනක්. ඒකේ අපේ වෝම්ස්ලා ඉන්නවා. මෙන්න මේ බඳුනේ. ගෙදරින් ඉවත් වෙන සියලුම ද්‍රව්‍ය එකතු කරලා අපි කොම්පොස් බින් එකක් විදිහට මේ බඳුන ක්‍රියාත්මක වෙනවා. දැන් මේ බඳුනේ යටින් පොඩි සිදුරක් තියලා තියෙනවා මෙන්න මෙතනින්. ඒ සිදුරෙන් අපි කොම්පොස් වෙන ටික අපි එකතු කරගන්නවා. දැන් මෙන්න මෙතන ගත්තාම මෙන්න මෙතන තමයි මගේ වෝම්ස්ලා ඉන්නේ. මගේ ගෙවත්තට අවශ්‍ය කරන ප්‍රමාණයට මම දැන් මේ ගෙදර ඉඩ තියෙන විදිහට මේ වගේ පොඩි ටැංකියක් හදලා ඉවරලා ගැඩවිල් පොහොර මම නිෂ්පාදනය කරගෙන යනවා. මේක සාමාන්‍යයෙන් මම ගැඩවිල් පණුව යොදලා ඉන්නේ. මෙයාලට දැන් අවශ්‍ය කරන ආහාර ටික මේ ටැංකියට සපයනවා. එතකොට දැන් මෙයාලා මේක සම්පූර්ණ මෙහෙම කාලා අපිට පේනවා ඇති දැන් මෙන්න මෙහෙම යද්දි මේකේ මෙයාලා සම්පූර්ණ මේක පොහොර හදලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මෙයාලා ඒ කාලා පොහොර බවට පත් කරපු කොම්පොස් තමයි මේ තියෙන්නේ. දැන් මෙන්න මේ ගැඩවිල් පණුව තමයි අපි යොදාගන්නේ
පොහොර නිෂ්පාදනයේට මේක මහා කඳුළු කාබනික විශිෂ්ට කේන්ද්‍රයෙන් අපිට හඳුන්වා දීපු පණුවේ අයිසීනියා පැටිඩා කියලා තමයි කියන්නේ. එච්චර විශාල නෑ. එතකොට මෙන්න මේ ඉන්නෙත් ඒ පණුව සාමාන්‍ය වර්ග අඩියකට නියමිත පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කරනවා නම් පණුව 500ක් පමණ අවශ්‍ය වෙනවා. හරි. ඔන්න ওই ටික තමයි මම මේ ගෙවතු වගාවට එකතු කරගන්නේ. මම දැන් හඳුන්වා දීපු සියලුම පොහොර ටික නිෂ්පාදනය කරන වීඩියෝ ටික මම පළවෙනි කමෙන්ට් එකට එකතු කරනවා. ඉතින් 2014 ඉඳන් මම මේ සම්බන්ධව කියලා දෙනවා. රසායනික වගා කරද්දී පොහොර වර්ග කීයක් දානවද නේද? අන්න ඒ වගේ තමයි අපි කාබනික වගා කරද්දිත් අපිට එක එක දේවල් යොදා ගන්න වෙනවා. ඉතින් බොහොම ස්තුතියි. ඉදිරියේදීත් මෙවැනි වීඩියෝ වලින් හමු වෙන අදහස් සමගන්න ඔබ සියලු දෙනාටම සුබ දවසක්.